ඉතින් අද අපි කතා කරන්නේ මගේ 7 වෙනි නවකතාව ගැන. ඒකේ නම තමයි ඔබ ගාව නවතිමි. මේ තියෙන්නේ අවසාන පිටුවෙන් පටන් ගමු. ආදරේ කියන්නෙම උඹේ මූණ මතක් වෙනකොට ලියවෙන. ලියවෙනකොට උඹේ මූණ මතක් වෙන එක. මන්ත්‍රයක් වගේ ඇහෙන පරිස්සමින් ඉන්න බුදු සරණයි කියන එක. පුරුද්දට නෙවෙයි නම් කියන්නේ. මේ ලෝකේ වාසනාවන්තම මම. කප්පරක් වැඩ අස්සේ මැවෙනකොට ඔය මූණ වස්තුව කියන්නේ දරා ගන්නම බැරි තැන. පුළුවන් නම් ඉස්සර තරමටම නැතත් දෙතුන් පාරක්වත් හිතලාම මග අරින එක නවත්තලා කතා කරන්න මට. ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ කුරුළු සහ රෝෂක. රෝෂක කියන්නේ කුරුළු නතර වෙලා ඉන්න බෝඩිමේ අයිතිකාරයා. කුරුළු කියන්නේ නගරාසන්න ප්‍රදේශයකට ඇවිත් ගම්බද ප්‍රදේශයක ඉඳලා පුංචි රස්සාවක් කරන අහිංසක කෙල්ලෙක්. නර්මදා කියන්නේ රෝෂකගේ කසාද බිරිඳ. එයාට තියෙනවා අනියම් සම්බන්ධතාවයක්. ඉතින් රෝෂක තනි වෙලා ඉන්නේ මේ නිසා. එයා ආකිටෙක්චර් කෙනෙක්. එයාගේ රාජකාරී වැඩ අතරතුර එයාගේ කාමරේ ජනේලෙන් එයාට පේන ලස්සන සිතුවම තමයි කුරුළු කියන්නේ. ඉතින් රෝෂකගේ මහමෙරක් ආදරේ කුරුළුට දැනෙන්නේ කොහොමද? කුරුළු ඒ ආදරේ ඇතුලේ අතරමං වුණාද? කුරුළු ඒ ආදරේ ජයගත්තාද? අවසානයේදී කුරුළුටයි රෝෂකටයි එකතු වෙන්න පුළුවන් වුණාද කියලා පොත කියවලා බලන්න ඕනේ. ඉතින් කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. කියවලා නැති අය හොයාගෙන කියවලා කමෙන්ට් එකක් දාන්න.